dream, a thousand lies. එක්සිහිනයක් ජීවිත දහසක් උරුකනව ආයිරම් வாழ்வுகள். අපේ රටේ මෙන්ම සෑම රටකම පාසලක ප්‍රධාන නායකත්ව භූමිකාව දරන්නේ විදුහල්පති. ඔටිසම් දරුවන් සඳහා වූ පාසලක විදුහල්පති ධූරය දැරීම සාමාන්‍ය පාසලක විදුහල්පති ධූරය දැරීම වගේ නෙවෙයි. බොහෝ අභියෝගාත්මක සහ වෙනස්ම අත්දැකීමක්. මෙම දරුවන් එක්ක ක්‍රියා කරද්දී ඔටිසම් දරුවන් තේරුම් ගැනීමේ හැකියාව, එම දරුවන් පිළිබඳ මන අවබෝධයක් තියෙන්න ඕනේ. විදුහල්පති ධූරයට එහා ගොස් එම දරුවන්ට පියෙක් බඳු වූ උතුම් චරිතයක් තමයි අද අපි එක්සිහිනයක් ජීවිත දහසක් වැඩසටහනට තෝරගෙන තියෙන්නේ. ඔසිල්ම අධ්‍යාපන ආයතනයේ විදුහල්පති ධූරය දරන කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිංහල විශේෂවේදී උපාධිධාරී ඔලබඩුවගේ වසන්ත මහතාව අද අපි එක්සිහිනයක් ජීවිත දහසක් වැඩසටහනට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. මුලින්ම විදුහල්පතිවනි අපි දැනගන්න කැමති ඔබ ගැන සහ ඔබගේ ළමා කාලය පිළිබඳව කෙටි විස්තරයක් කරන්න. ඔව් මම නමින් වසන්තවල වඩුව. මම කොළඹ දිස්ත්‍රික්කයේ වුණත් කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයේ තමයි මගේ උපත. එම ගමේ පාසලෙම තමයි මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබලා සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වුණේ. ඉන් අනතුරුව අසලම පාසල තමයි උසස් අධ්‍යාපන හැදෑරුවෙත් මේ ශ්‍රී සාරලංකර මහාවිද්‍යාලයේ. එම පාසලේ කලා අංශයෙන් තමයි මම උසස් පෙළ හැදෑරුවේ. කලා අංශයෙන් උසස් පෙළ හදාරලා වසරේ හොඳම ප්‍රතිඵල මට ලැබිලා ඉන් අනතුරු තමයි මම කලා අංශයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්න ඇතුළත් වුණේ. ඔටිසම් පිළිබඳ මුල් කාලයේදී ඔබ දැනගෙන සිටියාද? නැහැ, ඇත්තටම නැහැ. එතකොට ඔසිල්ම අධ්‍යාපන ආයතනයත් එක්ක ඔබගේ ගමන මුලින්ම ආරම්භ වුණේ කොහොමද? කොයි වගේ කාලවකවානුවකද? දෙක මීට වසර මම හිතන්නේ 18කට 19කට වගේ කලින් වගේ අපේ වෛද්‍යතුමා දේවානන්ද මැතිතුමා මේ මැතිණියයි මට අහම්බෙන් වගේ අපේ ප්‍රදේශයේ විහාරස්ථානක බෝධි පූජා අවස්ථාවකදී තමයි මට මුණ ගැසුනේ. ඒ වෙලාවේ ඇතිවෙච්ච හිතවත් කමින් මගේ තොරතුරු දැනගෙන දැනගත්තට පස්සේ තමයි මම මේ සම්බන්ධව දැනගත්තේ ඔටිසම් සම්බන්ධ වෛද්‍යතුමාගේ. ඒ වෙන විට ආයතනය කොහෙද තිබුණේ? කැස්පෑවද? නෑ, ඒ වෙලාවේ ආයතනෙ පිටලා තිබුණේ බොරලස්ගම ප්‍රදේශයේ. එතකොට වී සම්මානය දිනාගත්තේ 2011. එතකොට ඔබතුමන් හිටියද වී සම්මානය දිනාගන්න? ඔව්, මම වෛද්‍යතුමා කතා බහ කරලා හිතවත් වෙලා මම 2010 වසරේ වගේ තමයි එතුමලත් එක්ක සම්බන්ධ වුණේ මේ සම්බන්ධව. ඔසිල්ම ආයතනයේ වී සම්මානය දිනාගන්නදී ඔබට දැනෙච්ච හැඟීම කොයි වගේද? ඇත්තටම ඉතාමත් සතුටක් දැනුණා. මට සම්මානයක් ලැබුණා වගේ තමයි මට එළම වෛද්‍යතුමාට සුපෙතුවේ හිටියත් නැගිටලා. මේ ඔසිල්ම අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන අරමුණ කුමක්ද? දරුවන්ට සාමාන්‍ය දරුවන්ට තියෙන පහසුකම්ම මේ ඔටිසම් රෝගය සම්බන්ධ තියෙන දරුවන් වෙනුවෙන්ම ලබා දෙන්න ඕන කියන එක තමයි ප්‍රධාන අරමුණ. ඒ කියන්නේ ඒ ළමයිට තිය අයිතිවාසිකම තියෙන්න ඕනේ. විදුහල්පතිතුමනි, ඔබ දකින විදිහට සාමාන්‍ය පාසලකින් කොහොමද මේ ඔසිල්ම අධ්‍යාපන ආයතනය වෙනස් වෙන්නේ? ඇත්තටම ගොඩාක්ම වෙනස්. මේ ආයතනයේ මූලිකවම ආරම්භ වෙන්නේ ආගමික වතාවත් වලින්. ආගමික වතාවත් ආරම්භ වෙලා මේක සියලු ආගම් වලින්ම සමන්විත ආයතනයක්. බුදුදහමත්, හින්දු ආගමත්, ක්‍රිස්තියානි ආගමත්, ඉස්ලාම් ආගමත් සම්බන්ධව තමයි කටයුතු කරන්නේ. සෑම ආගමකම දරුවන්ම මේ ආයතනයේ ප්‍රතිකාර ලබා ගන්න පැමිණලා තියෙනවා. එතකොට මේ ඔටිසම් දරුවන්ව සාමාන්‍ය මොවුන්ට ఔෂධ වර්ග බාහිර පරිසරයේදී බාහිර ලෝකයේදී භාවිත වෙනවා මේ දරුවන්ව පාලනය කරන්න. ඔසිල්ම තුලත් එවැනි ඖෂධ භාවිතයක් සිදු වෙනවද? කිසිවිටකත්ම නැහැ. අපි අපේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වලින්ම තමයි දරුවන් අපි සුවපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කරන්නේ. කොහොමද දෛනික වැඩසටහන ඔසිල්ම ආයතනයේ දරුවන් සම්බන්ධ? දෛනික වැඩසටහන සාමාන්‍ය දරුවන් උදේ 5:30 6:00 අතර වගේ අපි අවදි කරවලා ඒ උදේට අවශ්‍ය පිළිසිදුකම් කරනවා. ඒ අතර සමහර දරුවන් ඉන්නවා අපිට කරගන්න අමාරු. ඉතින් සාමාන්‍ය අමාරු කාර්යයක් එක්ක අපේ ඉන්න කාර්ය මණ්ඩලයේ බොහොම කැපවීමෙන් කැප වෙලා ඒවත් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඉන්න අනතුරුව මේ දරුවන් උදෑසන ක්‍රියාහාර වේලක් ලබා දෙනවා. ඉන්න අනතුරුව 7:30 8:30 වගේ කාලවකවානු තුළ අපිව දරුවන් ආගමික වතාවත් වල යොදනවා. අර
ආගමික සියලු ආගමම මිශ්‍ර කරලා අවසානයේ භාවනා වැඩසටහනකුත් දරුවන් වෙනුවෙන් පුහුණු කරවලා ඉන්න අනතුරුව 8:30ට උදෑසන ආහාර වේල ලබා දෙනවා. ආහාර වේල ලබා දීමෙන් අනතුරුව දරුවන්ව අධ්‍යාපන කටයුතු යොමු කරනවා 11:30 පමණ වෙනකම්. 11:30 පමණ අවසන් වුණාට පස්සේ එතෙන්දී අපි දරුවන්ට සාමාන්‍ය පළතුරු බීම වගේ දෙයක් ලබා දෙනවා 11:30ට. ඉන්න අනතුරුව නැවතත් අධ්‍යාපන කටයුතු වලට තමයි යොමු කරන්නේ. ක්‍රීඩා කටයුතු වගේ දේවල් වලට යොමු කරනවා ගුරු මණ්ඩලයේ ඉන්න පිරිසත් සමග. ඉන්න අනතුරුව 1:15ට පමණ දිව ආහාරය අනිවාර්යයෙන්ම ඒ ළමයින්ට අවශ්‍ය විදිහට පෝෂණ ආකාරයෙන් ලබා දෙනවා. ඒ සම්බන්ධව අපේ අධිපතිතුමිය අපිට වෙනමම දරුවන්ගේ ආහාර සැකසීමට වෙනමම අපේ කෑම සැකසීමේ කණ්ඩායමක් යොදවලා තියෙනවා. ප්‍රධාන චෙෆ් කෙනෙක් සමගින්ම. ඉතින් කෑම ගැන අතිශයම අපි සන්තෝෂයි. දරුවන් වෙනකොට මේ සම්පූර්ණ පෝෂණයෙන් යුතු ආහාර වේලක් ලබා දෙනවා දිව ආහාර වේල. ඉන් අනතුරුව අමතර මේ අතුරුපස්කුත් සමග ඉන් අනතුරුව ආපහු නැවත දරුවාම ක්‍රීඩා කටයුතු වලට අධ්‍යාපන කටයුතු ඒ සම්බන්ධ විෂයන් සම්බන්ධ අපේ ගුරු මණ්ඩලය ඉන්නවා. ඒ සම්බන්ධ ගුරු මණ්ඩල වලට යොමු කරලා දරුවන්ව යොමු කරලා 3:45ට පමණ නැවත උණුසුම් පානයක් ලබා දෙනවා. තේ, කෝපි වගේ ඖෂධ පාන වගේ දේවලුත් බිලිමල් රණවරා වගේ දේවලුත් අපි ලබා දීලා දරුවන්ගේ හවස ඉන් අනතුරුව නැවත මේ අනිවාර්යයෙන්ම ක්‍රීඩා කටයුතු වලට යොදවන පැයක් පමණ. ඒ සම්බන්ධව අපිට ක්‍රීඩා වාර ගුරුතුමීලා ඉන්නවා. ඔවුන් ඇත්තට ඒව පුහුණු කරලා මේ දරුවන්ව යොමු කරනවා ක්‍රීඩා කටයුතු වලට. ඒවත් ක්‍රීඩාව අනිවාර්යයෙන්ම දරුවන්ට ඕනනේ. මේකේ කම්මැලි දරුවෝත් ඉන්නවා. දුවන පයින් කැමති දරුවෝ ඉන්න. ඒ ළමයිවත් අපි මේ සම්බන්ධව යොමු කරලා ඉනවා. ක්‍රීඩා කරන්න වැඩිපුර කැමති ළමයිනුත් ඉන්නවා. ඒ කලවම් අපි සමූහය වගේ එක දමලා ඒ දරුවන්ව ක්‍රීඩා කටයුතු යොදවනවා. ඊන අනතුරුව මේ 6ට පමණ නැවතයි දරුවන් පිරිසිදු කරනවා. නාවන් තියෙන දරුවන් නාවලා එක සෝදලා තියෙන දරුවන් එක සෝදලා රාත්‍රී ඇඳුම් අඳලා පැයක් පමණ තවත් මේ අපේ කාර්ය මණ්ඩලයත් එක්ක යොමු කරනවා. ඉන් අනතුරුව 7:30ට පමණ රාත්‍රී ආහාර වේල ලබා දීලා දරුවන් අපි සුවසේ නිදර යොමු කරනවා. විදුහල්පතිතුමනි ඔබ ඔය කියන දෛනික වැඩසටහනට අපි හිතන්නේ සාමාන්‍ය දරුවෙකු පවා එම වැඩසටහනට යොදා ගැනීම හරි අපහසු කාර්යයක් අපේ දෙමව්පියන්ට. මොකද උදේ පාන්දර සාමාන්‍ය දරුවෙකු පවා පාසල් යැවීමට දෙමව්පියෝ බොහොම වෙහෙසක් කරනවා අවදි කරගන්න. එතකොට කොහොමද ඔටිසම් දරුවෙක් ඔබලා ඒ තත්වයට යොමු කරගන්නේ? ඒක අපේ ඉන්න කාර්ය මණ්ඩලයේ සෑහෙන වගකීමක් අරගෙන උනන්දු වෙලාම අමාරුවෙන් හරි ඒ කාර්යය අපි කරනවා. ඉතින් ඒක සෑහෙන මේ අපි කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ සම්බන්ධව. ඒ කියන්නේ අමාරු දරුවෝත් ඉන්නවා. සෑහෙන අමාරු දරුවෝ ඉන්නවා. ඉතින් අපි අපහසුකම් තකන්නේ නැතුව දරුවා වෙනුවෙන් දරුවා අපි යහමකට ගන්න ඕන නිසා සියලුම අපහසුතා දුක් විඳ දරාගෙන දරුවා වෙනුවෙන් කැප වෙනවා. එතකොට මෙහිදී ඔබලා ලබා දෙන්නේ මොන වගේ ආහාර වේලක්ද දරුවන්ට? මස් මාළු ලබා දෙනවද? එසේද? නෑ මේ ආයතනය සම්පූර්ණයෙන්ම නිර්මාංශීය ආයතනයක්. නිර්මාංශ ආහාර වේලක් ඔබ ලබා දෙනවා කියන්නේ. ඒකට දරුවන්ගේ පෝෂණය පිළිබඳ බැලීමේදී මොනවා හරි විශේෂ ආහාර තියෙනවද මෙම දරුවන්ට ඔටිසම් දරුවන්ට දිය යුතු? මෙම දරුවන්ට නොදිය යුතු ආහාර තියෙනවද මොවුන්ගේ ක්‍රියාකාරීත්වයට? ඔව් සාමාන්‍යයෙන් අපි චොක්ලට් වැනි චොක්ලට් වැනි ආහාර ලබා දෙන්නේ. මොකද ඒ දැඟලීමේ හැකියාව වැඩි වෙන අධික්‍රියාකාරීත්වයක් ඇති වෙනවා කියලා පෙන්눔 කරලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව අපි දෙන්නේ නැහැ ඒවා. එතකොට මෙම දරුවන් ආහාර ගැනීමේදී ආහාර තේරීමක් කරනවද මුල් කාලේ? අනිවාර්යයෙන්ම තේරීම් කරනවා. ඔබලා කොහොමද ඒකට පුහුණු කරන්නේ දරුවන්ව ආහාර ගැනීම සඳහා? සමහර දරුවන් ඉන්නවා මේ අවුරුදු 3ක් වෙන සමහර දරුවන් සමහරට බත් කාලම නැහැ. ඉතින් කොහොම හරි අපි ඒ දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් ඒවා පුහුණු කරනවා. බත් ඇටේ හැටියට වගේ කවලා දරුවා ඒ සඳහා යොමු කරගන්නවා. සාමාන්‍යයෙන් මෙම දරුවන්ට කෑම වේලේ ඒගොල්ලෝ දැන් සාමාන්‍ය දරුවෙකුට අපි කෑමක් ලබා දෙන වෙලාවට එයාලා ප්‍රතික්ෂේප කරනවා. එයාලා විවිධ හැසිරීම් පෙන්වනවා. එතකොට මෙම දරුවනොත් එවන් හැසිරීම් පෙන්වනවද? කොහොමද දෙමව්පියෝ එක්ක ගෙදර තියෙන පරිසරයයි මේ ආයතනයේ මේ දෛනික වැඩසටහනට දරුවන් යොදා ගන්න ආකාරය අතර වෙනසක්? ඔව් දැන් ගෙදරදී පුරුදු වෙලා තියෙන දරුවාට කැමති දේ දෙනවනේ දෙමව්පියන්. ඒ නිසා දරුවන් මෙතෙන්දිත් ඒ දේ බලාපොරොත්තු වෙනවා. නමුත් අපි ඒ දේවල් ළමයාට අවශ්‍ය විදිහට දෙන්නේ නැහැ. අපිට අපේ සකසන ආහාර වේල අනිවාර්යයෙන් මෙයා කෙසේ හෝ භුක්ති විඳින්න ඕනේ. ඉතින් අපි ඒ සම්බන්ධව දරුවාට ක්‍රමක්‍රමයෙන් ඒ සම්බන්ධ යොමු කරනවා. විදුහල්පතිතුමනි අපි දැකලා තියෙනවා බාහිර ලෝකයේ දරුවන්ට උගන්වන ක්‍රමවේද රැසක් තියෙනවා. එතකොට
ඔටිසම් දරුවන්ට උගන්වන විශේෂ ක්‍රමවේදයක් මෙම ආයතනය තුළ ක්‍රියාත්මක වෙනවද? ඔව් මුලින්ම අර මං මුලින් කිව්වා වගේ ආගමික පසුබිම පදනම් කරගෙන තමයි මෙතන කාර්ය සිද්ධ වෙන්නේ උදෑසන සිටම. ඉන්න අනතුරුව ළමයිව එක එක අංශ සඳහා වෙන වෙනම අපේ කාර්ය මණ්ඩලය ඉන්නවා. ඒ කියන්නේ ස්පීච් තෙරපි, බිහේවියර් තෙරපි, ෆිසිකල් තෙරපි එයාගේ සෑහෙන අංශ ප්‍රමාණයකට අපි දරුවන් යොමු කරනවා. ඒ සම්බන්ධව වෙනම අපේ කාර්ය මණ්ඩලය ඉන්නවා. දරුවනොත් ඒ අංශවලට සමහරවිට දක්ෂතා තියෙන දරුවන් ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධ ඒ අංශවලට යොමු කරනවා ඒ දරුවන්. ඇත්තට මේ ඔටිසම් කියන්නේ භයානක තත්ත්වයක්ද? ඇත්තටම ඒක නිසි පරිදි සූල් නැත්නම් භයානකම වෙන්න පුළුවන්. කොච්චර කාලයක් යනවද ඔටිසම් දරුවෙක් සාමාන්‍ය දරුවෙකුගේ මට්ටමට 100%ක් ගේන්න පුළුවන්ද? නැත්නම් කොපමණ කාලයක් යනවද සාමාන්‍යයෙන් ඔටිසම් දරුවෙක්ව සුවතට හැරෙන්න? ඒක දරුවාගේ තියෙන තත්ත්වය අනුව දරුවාගෙන් දරුවාට වෙනස් වෙනවා. 100%ක් ඔටිසම් හොඳ කළ හැකිද? අපේ ආයතනයේ අපේ පරමාර්ථය පුළුවන් කියලා තමයි. මේ වන විට ඔසිල්මෝ ආයතනය තුළින් කොපමණ දරුවන් සංඛ්‍යාවක් සොය ලබා තිබෙනවද? මට ඒක සංඛ්‍යා වශයෙන් කියන්න බැරි තරමට දරුවන් සුවපත් වෙලා ඒ කිව්වේ ශ්‍රී ලංකාවේ පමණද නැත්නම් ලෝකයේ සියලු ශ්‍රී ලංකාවෙත් ශ්‍රී ලංකාවෙන් පිටට පදිංචිලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයිනුත් ඒ වගේ සෑහෙන පිරිසක් ඉන්නවා. ඔසිල්මෝ සේවා කාලය තුළ ඔබට බොහෝ අත්දැකීම් ලැබිලා ඇති මේ දරුවන් සමග. අපි දැනගන්න කැමති ඔබ මේ දරුවන් සමග ලැබපු ඒ අත්දැකීම් වලින් කිහිපයක් අපිත් සමග බෙදා ගන්න කැමතියි. ඔව් මම බොලස්ගම ආයතනයේ සේවය කරන කාලයේ තොර වෛද්‍යමත් අපි සමග ඉන්නවා. පොඩි දරුවෙක් හිටියා අවුරුදු 4ක විතර පිරිමි දරුවෙක්. අපි ආහාර දිවාහාරය වෙල සමහර දරුවෝ කන්නේ නැහැනේ අපි ඒ නිසා කවනවා. ඒ කවන අවස්ථාවකදී මම ඒ දරුවා බත් කන්න කැමති නෑ. මම බත් කවතා හිටියේ. මම බත් කන අවස්ථාවේ මගේ එක ඇඟිල්ලක් මේ බෙදගිල්ල දරුවාගේ ඇඟිලි මේ කට තුඩ මේ ඇතුළු වුණාට පස්සේ දරුවා හපලා හැපුවා. තදින් හැපුවා. ඒ කියන්නේ මටවත් නිදාස් කරගන්න බැරි වුණා ඇඟිල්ල. ඒ තරමට තදින් ඒ දරුවා හපනවා. අර කේන්ති නිසා. වැරදි දේ එයා කැමති නැති දේ කවන්නේ. ඉතින් වෛද්‍යතුමාත් සෑහෙන වෙසක් දරලා මගේ මේ ඇඟිල්ල නිදාස් කරලා දුන්නා. ඒත් හොඳටම හැපිලා ඇඟිල්ල තුවායලා තිබුණා. මම හිතන්නේ මට මාසයක් විතර යනකම්වත් මේ ඇඟිල්ලේ හැංගීම් දැනීම තව නැති වුණා. එතන මම දරුවාගේ වැරද්ද නෙවෙයි කියන්නේ දරුවා තුළ ඉන්න අර ඔටිසම් කියන ඒක අපි සාමාන්‍ය යක්ෂයෙක් වගේ තමයි. ඒ වගේ තමයි දරුවෝ ඉන්නේ. ඉතින් මම අර ඒ උදාහරණෙ පොඩ්ඩක් පෙන් කිව්වෙත් මට අත්දැකීමක් අර අමතක නොවන අත්දැකීමකටත් වඩා අර දරුවා තුළ ඉන්න ඔටිසම් කියන කෙනා හඳුන්වලා දෙන්න තමයි මේ අපේ උදාහරණෙ දෙන්නේ. විදිහට මෙම දරුවන් ගොඩාක් දරුණු තත්ත්වයට පත් වෙනවද ඔටිසම් අවස්ථාවේදී? ඔව්. ඔවුන් කේන්තිය ප්‍රකාශ කරන ආකාරය සමහරට හප්සපා කනවා, සමහරට අතට ආවවන දේ දමලා ගසනවා. ඒ වගේ අයාට අවුදයක් හම්බුනත් ඒකින් සමහරට එයා තුවාල කරගන්නත් පුළුවන්. ඒ තරම් මානසික අර මානස හරි දරුණුයි. මෙම දරුවන් මම සිතන විදිහට දෛනික කෘත්‍ය පවා Tamanට කරගන්න බැරි තත්ත්වයක ඉන්න දරුවන් කොහොමද ඔසිල්මෝ ආයතනය තුළ ඒවා පුහුණු කටයුතු කරන්නේ? හොඳ ප්‍රශ්නයක් මේ ඔබතුමී විමසුවේ. සමහර දරුවෝ ඉන්නවා ඇත්තටම ඇඟේ තමයි චූකක පවා කරගන්නේ. ඉතින් දෙමව්පියෝ එකට කරලා තියෙන වැඩේ තමයි ළමයින්ට ඩයපර්ස් දැම්මලා ඒක දෙමව්පියන් නිදහසට වගේ එක කරන ඒ උනට ඒක දරුවා වෙනුවෙන් මේ අසාධාරණය කරන්නේ. ඉතින් අපි එහෙම නෙවෙයි අපේ කාර්ය මණ්ඩලයයි සේමුළු දෙනාම එක වගේ තමයි මේක කැප වෙලා කරන්නේ. දරුවාව ඒ නිසි වැසිකිලි පහසුකම් දරුවාට කරන්න පුළුවන් විදිහට පුහුණු කරනවා. සමහර දරුවෝ ඉන්නවා කොමඩ් එකේ වාඩි වෙනවත් බයයි. ඉතින් අපි අර චුට්ට වගේ පුරුදු කරලා කොහොම හරි දරුවාව කොමඩ් එකේ වාඩි වෙන තරමට දරුවා මේ අපේ යොමු කරනවා. ඔටිසම් වලින් මිදිලා දරුවෙක් පළමුවෙන්ම කතා කරද්දී ඒ දරුවා සුවාතට හැරෙද්දී කොහොමද ඔබලා එය දැනගන්නේ? ඒ අවස්ථාවේ ඇති වෙන හැඟීම මොන වගේද විදුහල්පතිතුමා? ඇත්තටම අර කතා නොකරන දරුවෙක් අම්මා කියලා වගේ වචනයක් කතා කළාම මුලින්ම අපිට අම්මා දෙමාපියට වැඩි අපිට සෑහෙන සතුටුයි. ඉතාමත්ම සන්තෝෂයි. ඒ වගේ දරුවා අපි කොච්චර මහා වෙහෙස වුණත් අර දරුවාගේ එක වචනින් ඒ වෙහෙස ඔක්කොම නිවිල යනවා. ඔටිසම් රෝගයේදී දරුවන්ගේ කතන හැකියාවක් තිබෙනවද? කතන හැකියාව සමහර දරුවන්ට මද වශයෙන් තියෙනවා. සමහර දරුවන්ට කතන හැකියාවක් ඇත්තම නැති දරුවන් ඉන්නවා. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ කතනය ලබා ගැනීමට මෙතන භාවිත වන ක්‍රමවේද තියෙනවද? ඔව් අපේ ඒ සම්බන්ධ කැපවීමක් දැරිය යුතුද? ඔව් සෑහෙන කැපවීමක් දරන්න ඕනේ. ඒ සම්බන්ධ අපේ වෙනම ගුරු බවතුන් ඉන්නවා. ඒ අයලා ඒ අර ළමයේ කටහඬ ගැනීමට සෑහෙන උපක්‍රම යොදලා දරුවයි කටහඬ කෙසේව ලබා ගන්නවා. කලාව, සංගීතය, ක්‍රීඩාව, නිර්මාණශීලීත්වය මේවා ඔටිසම් දරුවන්ට යොදා ගැනීමේදී කොහොමද විදුහල්පතිතුමනි? ඒ ඇත්තටම මේ හොඳ දෙයක්. ඒක දැන්
කලා පැත්තෙන් සාමාන්‍ය දරුවන්ට සංගීතය යොමු කළාම සමහර දරුවෝ සෑහෙන ආසාවෙන් ඉන්නවා. සමහර දරුවන් චිත්‍ර අඳින්න ආසයි. සමහර දරුවන් අත්කම් කරන්න ආසයි. ඉතින් අපි ඒ සම්බන්ධව දරුවන් යොමු කරනවා. විශේෂයෙන්ම දැන් අපේ අධිපතිතුමිය ඒ සංගීත සම්බන්ධ වෙනම අපිට ඇදුරු මඩුල්ලක් ලබා දීලා තිනවා. ඒ සම්බන්ධව දරුවන් දියුණු කරලා යම් කිසි මට්ටමකට ගන්න. එවැනි දරුවන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා අපිට. ඔවුන් අධ්‍යාපනයටද වැඩිපුර කලාවටද සාමාන්‍යයෙන් නැඹුරුතාවක් දක්වන්නේ ඔටිසම් දරුවන්? සමහර දරුවන් ඉන්නවා කලාවට වැඩිපුර නැඹුරුතාවයක් දක්වනවා. ඒත් අපි අර අධ්‍යාපන කටයුතු ලිසෙස ඒ අනුවම කරගෙන යනවා අර පැත්තත් දරුවගේ දියුණු කරන ගමන. දෙමාපියන්ගේ සහභාගීත්වය මොන වගේ විය යුතුද? මේව දරුවන් සුවාතට ගනිද්දී ඔබලාට දෙමාපියන්ගේ සහාය කොයි වගේ වෙන්න? ඔව් දෙමාපියන්ගේ සහාය තින් අනිවාර්යයෙන්ම අපිට වැදගත්. මොකද දරුවන්ට නිසැරින් අපේ ක්‍රමවේද සකස් කරගෙන යාමට දෙමාපියන්ගේ අවසරය ඕනේ. මේවා කරන්න එපා, මේවා කරන්න අනවශ්‍ය දේවල් කරන්න එපා කියලා වගේ දෙමාපියෝ අපිට නීති දැම්මොත් ඒ දරුවා අපි නියම විදිහට ගොඩනගා ගන්න අමාරුයි. ඒ නිසා දෙමාපියන්ගේ කැමැත්ත අනිවාර්යයෙන්ම අපිට ඕන දරුවා වෙනුවෙන් දෙමාපියන් ආදරවන්ත දරුවෙක් ලබා දෙන්න නම්. දෙමාපියෝ එතකොට යම් සීමාවක් තියාගන්න ඕනේද මේ දැන් ආදරය ලබා දීමේදී මෙම දරුවන්ට යම් පාලනයක් තිබිය යුතුද සම්බන්ධව ඒ දරුවන් පාලනය කිරීමට? ඔව් දරුවාට ඉතින් අපි දැන් මෙතන අපේ ආයතනයේ පුහුණු කරන ආකාරයට දෙමාපියොත් නිමසිතී දැනගන්න ඕනේ ඒ අරින්ම ළමයා ඉදිරියට අරගෙන යන්න. ළමයාට අවශ්‍ය දේම ළමයා ඉල්ලනවා නම් ඒ දේ දෙමාපිය දෙන්න නරකයි. මුලින් කරලා තිබුණෙත් ඒ දේනේ ළමයා දරුවා වෙනින් දෙමාපියෝ. ඉතින් අපි ඒවා මෙතනින් නිදහස් කරලා තියෙනවා. ඒ දරුවා සාමාන්‍ය දරුවෙක් විදිහට කටයුතු කරගන්න අපි පුහුණු කරලා තියෙනවා. ඉතින් දෙමාපියෝ මෙතනින් අපි නිරෝගී වෙලා දෙමාපියෝ රැගෙන ගියාට පස්සේ නිවසට ආයි අර මුල් විදිහටම දෙමාපියෝ දරුවා වෙනුවෙන් වැඩ කටයුතු කරනවා නම් දරුවා ආපහු ඔටිසම් පැත්තටම බර වෙන්න පුළුවන්. ඔසිල්ම ආයතනය තුළින් දරුවෙක් සුව වූ පසුව එම දරුවන්ට යම් උපදෙස් මාලාවක් ඒ දෙමාපියන්ට ලබා දෙනවද එම දරුවන් හැසිරවීමට? ඔව්. එම උපදෙස් මාලාව පිළිබඳව අපිට චුට්ටක් විස්තර කරන්න. මෙහෙමයි දැන් අපි ආයතනය තුලදී දරුවාව අපි සාමාන්‍ය දරුවෙක් විදිහට අපි දිනපතා කරන චර්යාවන් මේ පිළිවෙලට සම්බන්ධ කරගන්නෝනේ. ඒ වගේම ආයතනයේ සමහර අවස්ථාවල අපි දරුවන් එළියේ ක්‍රියාකර්මවලට යොදවනවා. අවුට්ඩෝර් තෙරපි කියලා පූජනීය ස්ථාන වලට අරගෙන පූජා කටයුතු වලට සම්බන්ධ කරගන්නවා. සුපර් මාකට් වලට අරන් යනවා. සමාජයට මොහොතකට අරන් ගිහලා ඒවා සම්බන්ධ ක්‍රීඩාරාමයට පුරුදු කරන. ඒ වගේ අපි එළියේ ක්‍රියාකර්මවලට දරුවන් රැගෙන යනවා. ඉතින් දෙමාපියෝ දැනගන්න ඕනේ. ඉතින් මෙතනින් අපි දරුවාව නිදහස් කරලා දෙමාපියෝ ගෙදර රැගෙන ගියාට පසුව මේ ආයතනයේ තියෙන පිළිවෙලටම කරගෙන යන්න ඒකට බෑ. දරුවා ඉඩ දෙන්නෙත් නැහැනේ. ඉතින් 80%ක්ම බැරිවුණා 75%ක්වත් අපේ ආයුධාධිපතිතුමිය නිතරම උපදෙස් දෙනවා. නිවසට ගියාට පස්සෙත් දුරකථනයකට සම්බන්ධ වෙලා උපදෙස් ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව ක්‍රියාකාරකම් කරන්න ඕනේ දෙමව්පියෝ කැප වෙලාම දරුවා වෙනුවෙන්. එම උපදෙස් මාලාව පිළිපැද්දට පස්සේ නැවත සිටී තත්වයටම දරුවෙකු පැමිණිය හැකිද ඔටිසම්? ඒ කියන්නේ දෙමාපියන් නිසියාකාරව ඒ උපදෙස් මාලාව පිළිපැද්දොත් දරුවාව අපව අර ඔටිසම් පැත්තට යන්නේක අඩුයි. දෙමාපියන්ගේ අතපසුවීම නිසා තමයි නැවතත් ළමයා අලුත් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. විදුහල්පතිතුමනි දැන් දෙමාපියන් ගෙදර ගෙනිච්චට පසුව එම දරුවන්ව හසුරවද්දී ඔවුන් යම් ගැටලු වලට මුහුණ දුන්නොත් ආයතනයක් වශයෙන් ඔබලා තව උපදෙස් ඔවුන්ට ලබා දෙනවද? මොන හරි පහසුකම් දෙමාපියන්ට ආයතනයෙන් සැපයනවාද ඒ පිළිබඳව? ඔව් අනිවාර්යයෙන්ම එහෙම. අපේ අධිපතිතුමිය හදිසියේ සමහර දරුවන්ගේ නිවෙස් වලට ගිහිල්ලා උපදෙස් දීලා එන අවස්ථාවල් තියෙනවා. නිතරම ඒක තමයි ආධිපතිතුමිය කියනවා දරුවා රැගෙන ගියාට පස්සේ දෙන උපදෙස් අනුව එතුමිතා දුරකථන සම්බන්ධ වෙන්න පුළුවන්. හැමතිස්සෙම උපදෙස් ගන්න පුළුවන්. අලුතින් මේ ඔටිසම් රෝගය පිළිබඳව දැනගන්න දෙමාපියන්ට මොකක්ද ඔබට දෙන්න පුළුවන් උපදෙස්? දෙමාපියන්ට අනිවාර්යයෙන්ම දෙමාපියන් දැනගන්න ඕනේ මේ ආබාධිත දරුවෙක් නෙවෙයි. ඒ දරුවා සාමාන්‍ය දරුවෙක් විදිහටම එළියට සම්බන්ධ කරලා සාමාන්‍ය දරුවෙක් විදිහටම බලා ගන්න. ඔටිසම් දරුවෙක් ඒ ළමයාව සංගවලා තබන්න නරකයි. ඒ ළමයාට කරන එක අසාධාරණයි. ඒක තමයි කරන්න හොඳම දෙන්න පුළුවන් උපදෙස්. ඔවුන්ට යම් අවබෝධයක් තියෙනවද මේ මගේ අම්මා තාත්තා නැත්නම් මේ පරිසරය පිළිබඳ මොනවද ඔවුන්ට අවබෝධයක් තියෙනවද? ගොඩක් දරුවන්ට නැහැ. ඒ අවස්ථාවලදී එම අවබෝධය ඇති කිරීමට ඔබලා කොහොමද ක්‍රියා කරන්නේ? ඇත්තටම දෙමාපියෝ සමහර දරුවෝ දෙමාපියන් අඳුරන්නේ. අපි දෙමාපියන්ගේ නිතරම දෙමාපියන්ගේ පින්තූර සහිත පොත් අපි ඉල්ල ගන්නවා. සහෝදරීන් සාව ඒවා අපි නිතරම දරුවා සමග මුහු කරලා දරුවාව හුරු කරනවා. දරුවාට පෙන්නනවා. දරුවාට හඳුනලා දෙනවා. ඒ වගේ ක්‍රියාවන්ට අනතුරු සිදුවෙන තැන් දමා සමතත් දරුවෝ දන්නේ නැහැ. ඉහළ තැන් දන්නේ නැහැ. ඒක ඉහළ කියලා දන්නේ නැත්නම් නැග්ගොත් වැටෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ තැන්වලදී අපි දරුවාව
අය ක්‍රීඩා අපි තියෙනවා මේ එළියේ උද්‍යාන දෙකක් ඒ තියෙනවා ක්‍රීඩා සම්බන්ධ මේ උපකරණ සාධන ඒවා අපි දරුවෝ යොමු කරනවා. ඉතින් ක්‍රීඩා ගුරුවරියත් එක්ක අර උඩ නගිඩියව තියෙනවා. ඒ වගේ ලිස්සන බෝට් තියෙනවා. ඒවා නැග්ගට දරුවා ටික හුරු වෙනවා මේ උඩ තැඟල ඉන්න බය නැති වෙනවා. සමහර ළමයි බයයිනේ. ඒ බය නැති සමහර ළමයි උඩ නගින්න කැමති නැති කට්ටිය ඉන්නවා. ඒ වගේ අපි පුරුදු කරනවා. ඒ ක්‍රීඩා සිදු කිරීමේදී විශේෂ ක්‍රමවේදයක් තියෙනවද ඒ දරුවන්ට ඒ ක්‍රීඩා කොයි ආකාරයෙන්ද ඔබලා සිදු කරන්නේ? ඔව් සෑම දරුවාම ක්‍රීඩාවට කැමති නැහැනේ. සමහර දරුවෝ ඉන්නවා ඉඳගෙන ඉන්නවා කැමති. සමහර දරුවෝ දුවන්න කැමති නැහැ. ඒ නිසා අපි පොඩ පුරුදු කරනවා කොහොම හරි. සමහර දරුවෝ ඉන්නවා අර පුංචි ලැඩර් එකකට නගින්න බයයි. ඉතින් අපි ඒ දරුවට ආදරෙන් සහයෝගය දීලා උඩට නග්ගරම ළමයි එතකොට සමාජයට දරුවෝ හරි කැමැත්තෙන් කරනවා පස්සේ. මෙම ආයතනයට රැගෙනීමට පෙර භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවද දෙමාපියන්ට ඔටිසම් දරුවෙකු ඉන්න දෙමාපියන්ට නිවසේදී? ඔව් ඉතින් අර කලින්ම අර තමන්ගේ දරුවා මේ සම්බන්ධ අවදි දරුවෙක් නෙවෙයි කියලා වටහා ගන්න ඕනේ. ඒක තමයි මූලිකම කරන්න ඕනේ. ඊළඟට විදුහල්පතිතුමනි ඔබ යටතේ සුදුසුකම්ලත් අත්දැකීම් බහුල ගුරුවරු කණ්ඩායමක් සේවයේ නියැලෙනවා. එම ගුරුවරුන් සම්බන්ධව ගත්තොත් සාමාන්‍ය පාසලක උගන්වන ගුරුවරුන්ට වැඩිය මෙම ඔටිසම් දරුවන්ට උගන්වන ගුරුවරුන්ගේ යම් විශේෂත්වයක් තියෙන්න ඕනේ. ඒ ගුණාංග මොනවද? ඒ ගුරුවරයෙකු සතු සහ වෙනස්කම් මොනවද? ඔව් ඇත්තටම ඔය සාමාන්‍ය පාසලක වගේ නෙවෙයි අපේ මේ ආයතනයේ වගේ ඔටිසම් දරුවන් සම්බන්ධ කරන කටයුතු වලදී ඒ ගුරු භවතුන්ගේ විතරම අර සතර බ්‍රහ්ම විහරණය කියන ගුණාංග තියෙන්න ඕනේ. නැත්තම් දරුවා වෙනුවෙන් කටයුතු කරන්න බෑ. කොහොමද ගුරුවරයෙකුට ඔසිල්ම ආයතනයෙන් පුහුණුව ලබා දෙන්නේ මුල් කාලයේදී මෙම දරුවන් සමග ක්‍රියා කරන්නේ? ඔව් අපේ සෑහෙන කාලයක මේ ආයතනයේ සේවකවරු පුහුණු ගුරු මණ්ඩලයක් ඉන්නවා. ඉතින් අපේ අලුතෙන් ගුරුවරියක් හරි ගුරුතුමෙක් හරි පුහුණුවට යොමු කරගත්තොත් අපි අර පුහුණු ගුරුතුමාලා සමග ඒ අලුත් ගුරුතුමියන් යොමු කරනවා දරුවන් පිළිබඳ පොඩි අධ්‍යයනයකට. ගුරුවරුන්ට මෙම ඔටිසම් දරුවන් එක්ක වැඩ කිරීමේදී බොහෝ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා ඇති නේද විදුහල්පතිතුමනි? මොන වගේ අභියෝග වලටද ගුරුවරුන්ට මුහුණ දෙන්න සිදුවන්නේ? දරුවෙකු ප්‍රථමයෙන්ම ඔවුන්ට මුණ ගැහෙන අවස්ථාවලදී? ඔව් සමහරට අලුතින්ම පැමිණි දරුවා සමහර අර කන්ට්‍රෝල් නැති ගතියක් තියෙනවනේ. සමහරට ඒ වෙලාවට ගුරුතුමිය වුණ සපා ගන්නවත් පුළුවන්. උඩ මේ සුඩ තියෙන පැන්සලෙන් අනින්න උනත් පුළුවන්. ඒ වගේ දේවල් වලින් අර අපේ ගුරුතුමියලා ඉතින් බොහොම ප්‍රවේශමෙන් දරුවට ආදරෙන් එවෙන් ළමයාව නිදහස් කරගෙන තමනුත් පරිසංගල වැඩ කටයුතු කරන්න පුහුණුකම් ලැබලා තිනවා. විදුහල්පතිතුමනි ඔටිසම් රෝගය කුඩා කාලයේදී හඳුනාගත හැකිද? ඔව් වයස අවුරුදු 2 වගේ කාලය තුලදී තමයි මූලිකව දැක ගන්න පුළුවන් ඉන්නේ. දරුවාට කතා කරලා බලන්නේ. සමහරවිට කලින් තිබුණු පුංචි කතාවක් නැති වෙන්න පුළුවන්. හරියට ඇවිදින්නේ එළිය ආලෝක තින්දකට එන්නේ දරුවක් ඉන්නවා. සැඟවිලා ඉන්න වගේ දඟලනවා. ඒ වගේ පුංචි අවස්ථා ඉතින් දෙමාපියෝ නිරීක්ෂණය කරලා දැනගන්න ඕනි පොඩ්ඩක්. එතකොට දෙමාපියන්ට වැටහෙනවා සාමාන්‍ය දරුවෙකුට වැඩිය මේ ළමයාගේ එක අංග ලක්ෂණ වලින් හිතා ගන්න පුළුවන්. එතකොට මෙයාලා දෙමාපියෝ හඳුනනවද රෑදවල් ඒ කිව්වේ මේ ගොල්ලන්ට හැංගීම් කොහොමද මෙයාලා ප්‍රකාශ කරන්නේ? මොනවා හරි අවබෝධයක් තියෙනවද මේ පිළිබඳව? දෙමාපියෝවත් අඳුරන්නේ නැති තමයි ගොඩක් දරුවෝගේ තියෙන්නේ. ආලෝකයේ අඳුර තේරුමක් නැහැ. අර රස්නය සිසිල තේරුමක් නැහැ. ඒ වගේ අවස්ථා තියෙන්නේ දරුවන්ට. විදුහල්පතිතුමනි මෙම දරුවන්ව එතකොට ආයතනයෙන් බාහිර පරිසරයට රැගෙන යනවද පුහුණු කටයුතු සඳහා? ඔව් ළමයින් හුරු කරන්න අපි මේ බාහිර ස්ථානවලට රැගෙන යනවා. විහාරස්ථාන මාර කලින් වගේ මුහුදු වෙරළට ආපන ශාලාවලට වෙනද මධ්‍යස්ථානවලට රැගෙන යනවා. එම අවස්ථාවලදී මුහුණ දුන් අභියෝග සහ මොන හරි අමතක නොවන සිදුවීමක් තියෙනවද මේ දරුවන් එක්ක? ඔය අපේ වෛද්‍යතුමා ඉන්න අවස්ථාවක තමයි ආපන ශාලාවකට රැගෙන ගියා. අපි ළමයිව මම හිතන්නේ දිව ආහාරය ලබා දෙන්න අර පුරු කරන්න ඕන නිසා ඒ වෙලාවේ සියල්ල සෝදානම් කරලා මේ සෑහෙන පිරිසකට ඒ අඩු මේ කැම මේසේ වයිලා ඉන එක දරුවෙක් එකපාරටම අර මේසෙට දාලා තින්න මේ ටේබල් ක්ලොත් එක ඇදලා විසි කරා. ඒ සමග අර උඩ තිබුණ සෑම දෙයක්ම බිමට වැටිලා බිඳුණා. ඉතින් ආයතනයේට වෙච්ච අඩුපාඩු අලාභානි ගෙවලා තමයි වෛද්‍යතුමාට එතනින් පිට වෙන්න උනේ දරුවන් තරගෙන. ඔසිල්මෝ නේවාසික පුහුණුවෙන් පසුව දෙමාපියන්ට දරුවෙකු බාර දුන්නාට පසුව කොහොමද ක්‍රියාපටිපාටිය
ඇත්තට මෙහෙම සමහර දරුවෝ අර මෙතන අපේ ආයතනයේ කරන දෛනික ක්‍රියාකාරකම් ගෙදර ගිහිල්ලත් බලාපොරොත්තු වෙනවා. උදාහරණ වශයෙන් කියන්න පුළුවන් එක දරුවෙක් අපි ආවේ 11 30ට මම කියන්නේ පළතුරු බීම එකක් දෙනවා කියලා. ඒ දරුවා ගෙදර නිවසේදීත් ඒ විදිහටම 11 30ට හරියටම එයාගේ මුළු තැනකට ගිහිල්ලා පළතුරු බීම හදන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒක ළමයාගේ දියුණුවක්. හැබැයි දෙමව්පියෝ දැනගන්න ඕනේ අර ළමයාට මෙහෙ කරන ක්‍රියාකාරම් ඔක්කොම එකම පිළිවෙලට කරන්න බෑ. ටිකක් හරි පුරුදු කළා ළමයා මේ විදිහට යොමු කරගන්න. තව දරුවෙක් හිටියා අපි ඉතින් මධ්‍යමයට බාර දුන්නාට පස්සේ ඒ දරුවා මේ රෑ එකට ආයතනයේ අම්මාව රැගෙන එනවා මේ දරුවා නිදිය ගන්න නැහැ කියලා. මොකද ඒ දරුවා මේ මෙතන ආයතනයේ මිතුරන් සමග නිදිය ගත්තේ අනිත් පොඩි මිතුරයි එයා කියනවා දවස් දෙකක් මේ විදිහට රෑ 1යි එක දවසක් රෑ 1යි එක දවසක් රෑ 10යි මම අරගෙන එනවා නිදිය ගන්න. දරුවා ගෙදර නිදිය ගන්න මෙහි නිදිය ගන්න එන්න ඕන කියලා. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් දරුවා ගෙදර රැගෙන ගියාට පස්සේ 100%ක්ම මේ කරන ඒවා කරන්නේ නැතුව දෙමාපියොත් පුළුවන් තරම් දරුවා වෙනුවෙන් කැප වෙලා දරුවාට අර හුරු කරවන්න ඕනේ පුළුවන් තරම් හොඳ දේවල් අර ළමයා වෙනුවෙන් ක්‍රියා කරගන්න. ළමයා වෙනුවෙන්ම කරවලා මේ උනන්දු කරලා ළමයාව හදා ගන්න. ඔබලාගේ ආයතනය තුල දරුවා පුහුණු වුණු ඒ ක්‍රියාපටිපාටියේ වෙනසක් නිවසට බාර දුන්න විට සිදු වුණාම දරුවන්ගේ හැසිරීමේ වෙනසක් සිදු වෙනවද? ගොඩක් දුරට ඒ වගේ අවස්ථා තියෙනවා. ඔවුන් ඊට ප්‍රතිචාර කොහොමද දක්වන්නේ? සමහරට දෙමාපියන් නැවතත් ආපහු දරුවාව රැගෙන එනවා ආයතනයට. එම රැගෙන එන අවස්ථාවල එම දරුවන් නැවත මෙහි තිබෙන ක්‍රියාපටිපාටියට ඔබලත් සමග එකතු වෙනවද නැත්නම් වෙනස්කමක් දක්නට ලැබෙනවද? සුළු වෙනස්කම් දක්වන දරුවන් ඉන්නවා. ඒත් අපි අර මේ ආයතනයේ සමාජයට මම හිතන්නේ ආයතනයේ තියෙන හාස්කමක් වෙන්නේ නැති ආයතනයේ ප්‍රධාන දොරටුවෙන් දරුවා ඇතුළේ එනකොටම මුල් තත්ත්වෙට වගේ දරුවාපත් වෙන අවස්ථා තියෙනවා. එය යම් බියක් ඇති වෙලා දරුවා වෙනස් වීමක්ද නැත්නම් මෙම ආයතනයේ ඔබලා ගෙන යන ක්‍රියාපටිපාටියේ තියෙන ක්‍රමවේදයේ ප්‍රභාවයක් කියලාද ඔබ හිතන්නේ? වෙන ක්‍රියාපටිපාටි සයිද බියක් ඇති වෙනාල් දරුවා සිනාසසී ඇතුළට එන්නේ නැහැ. දරුවා ඇතුළේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළේ වෙනකොටම අපේ විසුද්ධි දෙවියන් ප්‍රමුඛ දේව මණ්ඩලය තමයි බලන් දරුවා දකින්නේ. එතන සාදු ගෑන තමයි සමහර දරුවෝ ඇතුළට එන්නේ. ඔවුන්ට මේ නිවසක් බඳු තැනක් බවට පත් වෙලා හමාරයි. ඔව්. මොසිල්මෝ ආයතනයේ සොය ලැබූ දරුවන්ගේ දෙමාපියන් වගේ මොසිල්මෝ ආයතනය ගැන දන්න අඳුනන සියලු දෙනා කියන්නේ මොසිල්මෝ ආයතනය කියන්නේ නේවාසික පහසුකම් අතරින් ඉහළින් ඉන්න ස්ථානයක් කියලා. කොහොමද මෙහි දරුවන්ට ලබා දෙන නේවාසික පහසුකම්? ඇත්තටම අපේ දරුවන් වෙනුවෙන් ගැහැණු දරුවන් වෙනම නිදි කාමරයක් තියෙන යොදලා තියෙනවා. පිරිමි දරුවන් වෙනම නිදි කාමරයක් තියෙනවා. අලුතින් පැමිණෙන දරුවන්ට වෙනමම අපි මේ නිදි කාමර යොමු කරලා තියෙනවා. මොකද අර පුරු දරුවෝ එක අපි අලුතෙන් පැමිණෙන දරුවන් යොමු කරන්නේ නැහැ. ඒ වගේම ආරක්ෂක කැමරා පද්ධති ක්‍රියාත්මකයි. පැය 24ෙම හදිස්සියේ විදුලි විසඳීම වුණොත් ඒ සම්බන්ධව ජෙනරේටර් යන්ත්‍ර ක්‍රියාත්මක වෙලා තියෙනවා. දරුවන්ට අපි උණුසුම් ජලය තමයි පාවිච්චි කරන්නේ. නිදන කාමරවල වායු සමීකරණ යන්ත්‍ර යොදලා තියෙනවා. ඒ වගේම දරුවන් නිදා ගන්න මේ නිදන කාමරවලත් අපේ කාර්ය මණ්ඩලයේ නිතරම සෙවිලින් තමයි රැට කටයුතු කරන්නේ. එතකොට විදුහල්පතිතුමනි දරුවන්ට ඔටිසම් දරුවන්ට තාක්ෂණික උපකරණ එයාලට සෙල්ලම් කිරීමට උපකරණ භාවිතා කිරීමේදී ඒවා විශේෂත්වයක් තිබෙනවාද? ඔව් සාමාන්‍යයෙන් මේ දරුවන් මේ යම් කිසි භාණ්ඩයක් හරියට පරිහරණය කරන්න වැටහීමක් නැහැ. ඒ සමහරට අනුතුරු කරගන්න පුළුවන්. අපි අර පුංචි උදාහරණයක් ගත්තොත් මේ කොලයක් කපාන මලක් කපාන පුරුදු කරනවා නම් කතරකින් ඒ දරුවාව ඒකට යොමු කරන්න ඕනේ ඊටම පරිස්සමෙන්. සමහරට දරුවාගේ අත ඇඟිල්ලක් වුණත් පුංචි සිදිරමක් වෙන්න පුළුවන්. අපි ඒකවත් නොවන්න තමයි ගුරු භවතින් පුරුදු කරලා තියෙන්නේ. ගුරුතුමිය ගොඩාම කැපවීමෙන් දරුවා වෙනුවෙන් ඒ කටයුතු කරනවා. දරුවාවට පුංචි සිදිරමක් සිදු නොවෙන්න. මේ වන විට සමාජයේ බොහෝ විට කුඩා දරුවන් දුරකථන වලට පරිගණක වලට ඇබ්බැහි වෙලා තිබෙනවා. ඔටිසම් දරුවනුත් එසේද? ඔබලාගේ ආයතනය තුළ ඒ වගේ අවස්ථාවල ඒ දරුවන්ට ක්‍රියා කරන්නේ කොහොමද? ගොඩක් දුරට දෙමාපියන් දරුවම දුරකථනය සම්බන්ධව තමයි කටයුතු කරලා තියෙන්නේ. දුරකථනයම තමයි දරුවට දීලා තියෙන්නේ. කෑම කන්න, වැසිකිලි යන අවස්ථාවලදී පවා දුරකථනයේ තමයි දරුවාව රඳවලා තියෙන්නේ. ඉතින් අපි ආයතනයේ ඒ සම්බන්ධව ඒවා සම්බන්ධව මේ දරුවාව යොමු කරන්නේ නැහැ. වෙනමම අපේ මේ කොම්පියුටර් සම්බන්ධව ගුරුතුමා මහත්මයා ඉන්නවා. ඒ සම්බන්ධව හැම දරුවම නෙවෙයි හැකි දරුවන්ව ඒ සම්බන්ධව යොමු කරලා තියෙනවා. අර නැත්තම් අර
ඒක අර ඇබ්බැහිවීමක් වගේ වෙච්ච දරුවන්ව ඒකට සම්බන්ධ කරන්නේ නැහැ. ඔටිසම් දරුවන්ට උපකරණ භාවිතා කිරීමේදී විශේෂත්වයක් තියෙන දෙම දරුවන්ට ලබා දෙන ඒ උපකරණ වුන් භාවිතා කරන උපකරණවල. ඔව් මොකද මේ දරුවන් මේ උපකරණ සම්බන්ධව දැනීමක් නැහැනේ. ඒ නිසා ගොඩාක් දුරට දරුවන්ට සෙල්ලම් කිරීමට යම් ක්‍රියාකාරම් කිරීමට අපි දැවමය වලින් තමයි ඒ උපකරණ නිපදවලා තියෙන්නේ. ඉතින් මේ ඒවා සාමාන්‍ය මේ පෙක් දාන වේවා සෙල්ලම් කරන තව තියෙන පොඩි උපකරණ ඒවා සියල්ලම අපි දැවමය තමයි උපරිම කියනවා නම් උපරිම වශයෙන් දරුවා නිද්‍ර කාමරේ නිදිය ගන්න ඇඳ පවා අපි හදලා තියෙන දැවමලික. ඒක සාමාන්‍ය පොළවේ සිට අඟල් 6ක් තරම්වත් උසට හදලා නැහැ දරුවාගේ ආරක්ෂාව නිසා. ඒ කියන්නේ ඇඳෙන් බිමට වැටෙයි තියෙන බලාපොරොත්තුව නිසා අපි දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ තමයි දැවමිය වශයෙන් ඇඳන් අපි නිෂ්පාදනය කරගෙන තියෙන්නේ එකම ආයතනයකට කියලා. ඔසිල්ම ආයතනය මුලින් පැවති තත්ත්වයක් එක බලද්දී අද වන විට ඔසිල්ම ආයතනය විශාල සේවයක් විශාල මෙහෙවරක් ලෝකයට ඉටු කරමින් තියෙනවා. ඔසිල්මෝහි අනාගත දැක්ම නැතිනම් ඔසිල්මෝ ගම්මානය ගැන කතා කළොත් කොහොමද විදුහල්පතිතුමා? ඇත්තටම ඔසිල්මෝ ගම්මාන එකක් නෙවෙයි මම කියන්න කැමති ඔසිල්මෝ ගම්මාන ලංකාවේ පළාත් සෑම පළාතකම ඉදි කරන්න පුළුවන් නම් ඒක ඔටිසම් දරුවන් වෙනින් මහඟු සේවයක්. ඔසිල්මෝ මාධ්‍යජාලය මගින් ලැබෙන ප්‍රතිලාභ මොනවද මෙම ආයතනයට? ඇත්තටම ආයතනයට සෑහෙන ප්‍රතිලාභ ලැබෙනවා. ඒ කියන්නේ ඔටිසම් සම්බන්ධව ලංකාවේ විතර නෙවෙයි ලෝකෙම සිටින සියලු දෙනාටම දැනගන්න හැකියාවක් තියෙනවා මේ මාධ්‍යජාලය තුලින්. ඉදිරි වසර 10 තුළ ඔසිල්මෝ කොයි වගේ ස්ථානයක තිබෙනවා දැකීමටද ඔබතුමන් කැමති? මම ඇත්තටම මේ වගේ තව ආයතන පුළුවන් තරම් ලංකාවේ ඉදි වෙන්න කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔසිල්මෝ ආයතනයේ විදුහල්පති ලෙස ඔසිල්මෝ ආයතනයේ දෙමාපියන්ට කාර්ය මණ්ඩලයට ඔබට දෙන්න තියෙන පණිවිඩය කොහොමද? ඇත්තටම දෙමාපියන්ට අර මම කලින් සඳහන් කරා වගේ තමන්ගේ දරුවා ඔටිසම් නම් මේ දරුවා සංගවලා තියන්න එපා. සාමාන්‍ය දරුවෙකුගේ ඒ ළමයාව එළියට අරගෙන සාමාන්‍ය දරුවෙකුගේ කටයුතු කරන්න කියලා තමයි මම ඉල්ලීමක් කරන්නේ දෙමාපියන්ගේ. විදුහල්පති ලෙස ඔසිල්මෝ කාර්ය මණ්ඩලය ගැන ඔබට කොහොමද කියන්න තියෙන්නේ? ඇත්තටම මා සමග කටයුතු කරන කාර්ය මණ්ඩලය මට සෑහෙන සහයෝගයක් දෙනවා. මම එයාලට හදවතින් ස්තුතිවන්ත කරන්න ඕනේ. විදුහල්පතිතුමනි අවසාන වශයෙන් ඔසිල්මෝ ආයතනය ගැන ඔබට කොහොමද කියන්නේ? ඇත්තටම ඔසිල්මෝ ආයතනයේ ඔටිසම් දරුවන් වෙනුවෙන් බිහිවෙච්ච නිධානයක්. ඒ නිධානය ඔටිසම් සම්බන්ධ දරුවන් ඉන්න දෙමාපියන් අගය කරලා රැක ගන්න කියලා තමයි මගේ ඉල්ලීම. අද අපගේ එක්සිහිනයා ජීවිත දහසක් වැඩසටහනත් සමග එක්වූවාට ඔබතුමාන්ට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තවත් මෙවන් දරුවන් දසදහස් ගානකගේ නැනස පාදන්න ඔබතුමාන්ට ශක්තිය, ධෛර්යය වගේම ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එක්සිහිනයා ජීවිත දහසක් වැඩසටහනත් සමග නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. එතෙක් ඔබට සුබ දවසක්. One dream, 1,000 lies. එක්සිහිනයක් ජීවිත දහසක් ஒரு கனவு ஆயிரம் வாழ்வுகள். A little hand reached for the sky. A silent dream learned how to fly. Every child deserves to shine. Together, your future, together mine. Senehasin mal pipena daruvange lokayana ek atakin heta godanaga balaporottu diliseva anbin paadai vali kaattum ஒவ்வொரு குழந்தையும் ஒளி வீசும் நம்பிக்கையின் புதிய உலகம் ஒன்றாய் சேர்ந்து கட்டுவோம். Hand in hand, அத்தன் அத்த கை கோர்த்து, together we rise, together we shine.
දහසක් ஒரு கனவு ஆயிரம் வாழ்வுகள். Every child has potential. සෑම දරුවෙකුටම හැකියාවක් ඇත. ஒவ்வொரு குழந்தைக்கும் திறமை உண்டு. සෑම ජයග්‍රහණයක්ම ආශ්වාදයක්. ஒவ்வொரு சாதனையும் ஊக்கமளிக்கும். நவ புதிய நம்பிக்கை. Love unites us. One dream. Exihinayak. ஒரு கனவு. A thousand lives. ජීවිත දහසක්. ஆயிரம் வாழ்வுகள். ජීවිත දහසක්. ජීවිත දහසක්. ආயிரம் வாழ்வுகள். ஜீவித தஹசக். ஆயிரம் வாழ்வுகள். Together forever.